අපි තාම ඉන්නේ යාළුවෑ ගෙදර. දැන් තමයි නැගිට්ටේ. ඉතින් අපි ගියේ නෑ අනුරාධපුර ටවුන් එකට. අපි මෙහෙ ඉඳියා. මෙහෙ අනුරාධපුර ටවුන් එකට වඩා කූල්. මොකද මම හිතන්නේ වැව එහා පැත්තේ තියෙන හින්දා. ඉතින් අද තමයි ශ්‍රී මහා බෝධියට එහෙම යන්නේ. ඊයේ නම් ටවුන් එකේ සෙනඟ කියලා යාළුවා කිව්වා. ඉතින් අද බලමු අපේ vlog එක කොහොමද කියලා. ටිකක් සෙනඟ අඩුයි කියලා කියනවා ඊට වඩා
අපි යනවා නාන්න. අනුරාධපුරේ ඇවිල්ලා වැවකින් නෑ නැත්නම් වැඩක් නෑ. අද මේ වෙලාවට කවුරුත් නෑ. ඔක්කොම ඉන්නේ හවසනේ. මේ ටයිම් එකට නෑ කවුරුත්. මේ වැව මේකේ නම් ෆොටෝ අර හතර රිලවරලකින්. ෆොටෝ අරගෙන ඇති ඕන්ත. ඒවයි මතක සටහන් දින හොඳයි. වලට ගන්නේ කොටන එකට 20 අපි කියන්නේ. ඒ සල්ලි වලට ගන්නියෝ තමයි මේ නිකන් නොබිලේ හම්බ වෙන්නේ. ඉස්සරහ පාඩි කොච්චරක් තියෙනවද පාඩ? ඒ තමයි මොකද මේ ඔයාගේ යාළුවාට පිසිත් අපිට අනුරාධපුරේ මුලින්ම අනුරාධපුරේ ආවෙත් 2018 විතර වගේ 2019 නේ. ඔව් 19 විතර වගේ ඒ ආවෙත් ඉන්නේ ඉතින්. ඒතකොට යාට කතා කළාම මේ කොහොමද සීගිරියෙන් දැනක් ගන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා සීගිරියෙන් රූම් එකක් කොහොමද හොටෙල් එකක් හොයාගන්න කියනකොට යකෝ අයියෝ ඒ සීගිරියට එනවා දෙන්නේ අනුරාධපුරේට තව කිලෝමීටර් මේ 50ක් වගේ තියෙනවා. පොඩි ගානයි නේ තියෙන්නේ. මෙහෙට එන්න මෙහි ගියා. ඊට පස්සේ එදා නම් අපිට ඒගොල්ලෝ මෙහි ගෙදර එන්න බැරි වුණා. මේගොල්ලෝ ඒකට මලගයක් කියලා දෙනවා. ඒගොල්ලෝ ලොකු තාත්තාගේ. ඉතින් ඊට පස්සේ හැම අනුරාධපුරේ ගමනකදීම මෙහෙ එන්න නැතුව අපි කොහොමද ශ්‍රී මහමෝදී යන්නේ මෙහෙට ඇවිල්ලා මේ මෙහින් තමයි යන්නේ. ඒගොල්ලෝ හරියම ඇත්තටම මේ ගමේ කට්ටියත් හරිම හොඳයි. ගෙදර කට්ටියත් හරිම හොඳයි. අන්න මේ වීඩියෝ එක චමින් දැන ජීවිතේට බලන්නේ. ෆෝන් එකෙන් මේ YouTube වීඩියෝ කරන් ජීවිතේ. දැන් දැම්මොත් බලනවා. නෑ ඒත් ලොකුවට බලන්නේ නෑනේ ෆෝන් එකෙන්. එයාට තියෙන වැඩත් එක්ක බලන්න. එයාට හරිය මෙයාට තමයි ඉතින් පින. ඔව්. මේ වගේ අපිට ගම හත්තන අපි දෙන්න එකේටවත් ගමක් නෑ නේද? මේ වගේ අනුරාධපුරේවත් කොහෙවත් දුර ගමක් නෑ. අපි අමලදාතර ළඟ ළඟනේ. ඉතින් ගමක් මේ වගේ ඇවිල්ලා මේ ෆීලිං එක ගන්න එයා තමයි ඇත්තටම අපිට හැමදාම කතා කරා. අපි එන්න දැන් අපි මෙයාම ගොඩ දවසකින් අපි එන්න ඇලිමැලි කරනකොට එයා තමයි කියන්නේ වරෙන් වරෙන් මොකද කරන්නේ පොසොන් එකට ඇවිල්ලා බලපං අරකට මේකද කියලා. එයා තමයි මේ අපිව ගෙන්න ගන්නේ. ඉතින් මේ ඇත්තටම යාට මාර පිනක්. මේ අනිත් එක මට හම්බෙච්ච හොඳම යාළුවන්ගෙන් එක්කෙනෙක්. මට හම්බෙච්ච හොඳම යාළුවන්ගෙන් කමර්ෂල් ක්‍රෙඩිට් එකේ අපි දෙන්න එකට වැඩ කරා. මේ ඒතකොට ඒකෙන් කමර්ෂල් ක්‍රෙඩිට් එකෙන් හම්බෙච්ච මේ මට ඇත්තටම මේ හොඳ යාළුවෙක්. කිසිම හිත්‍රිදවීමක් නැති හරි හොඳ යාළුවෙක්. මේ වීඩියෝ එක කොහොමද බලන්නේ YouTube එක YouTube බලන්නේ නෑ. මොකද මේ කියන්නේ මිනිහා ගැන වචනයක් හරි කියන්න ඕනේ. මොකද හේතුව මේ ඒ කියන්නේ අපිට මාර විදියට මේ අම්මා යා කියනවා Google වල ළඟ වඩා ළඟ පාරවල් කියනවා. ඔව්. Google එක දන්නේ එයා දන්න ළඟ පාරවල්. ඒ තරම් ෂෝට්කට් කී යාළුවාට කැමතිත් නෑ අපි යනවා ගම තව දවසක් ඉඳලා බලයක් අනකද මේකද ඉතින් හරිම එයාට මාර පිං අපිට ශ්‍රී මහා බෝධියයි රුවන්වැලිසෑයයි වඳින්න මේ පාල හදනවාට ඒ පිර යාට ඇත්තට වෙන්න ඕනේ නැත්තම් අපි මෙන්න ටිකක් කම්මැලි වෙනවනේ
අපි බයික් එකේ එන එක අපි හිතුවා ගොඩක් අමාරු වෙයි. අවුවත් එක්ක රස්නෙත් එක්ක ඊට පස්සේ මේ අප්පා කවක් නෑ යන්නේ. ටික ටික අපි නවත්තනවා. එහෙම අමාරුවක් නෑ බයික් එකේ ආවා කියලා මෙහෙමයි. එක දිගට කොහොමත් එන්න බෑ. අනුරාධපුරේට ගියොත් පොඩක් අමාරු වෙන තිබුණ 200 ගානන්නේ. අපි මෙහි ගල් නෑ. අපි ඊට පහුවෙන්දනේ අනුරාධපුරේ ගියේ. ඒතකොට මෙහෙට අපේ එහෙ ගෙදර ඉඳන් කිලෝමීටර් 175ක් තියෙනවා. ඉතින් නවත ආව එහෙම ලොකු අවුලකුත් නෑ ඉතින්. අනිත් එක ඊට පස්සේ අපි දැන් ඒ ටවුන් එකේ ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා තමයි ආයි ශ්‍රී මහබෝධියට ගිහිල්ලා ආයි එහෙ ඉන්න තිබුණා. හැබැයි එහෙට ටවුන් එකේ ඉරනකොට මේ හොඳයි කියලා අපි ආයි මෙහෙට ආවා. දැන් ආයි අද හරි හෙට හරි අපි ගෙදර යනවා. ගෙදර ගියාම මේක හැපි හැමදාම අවුරුදු පුරා මතක් කරනවා මේ කාව්‍යව, සමින්ද අයියව හැමෝම හැමදාම එයාගේ නංගි, එයාගේ අම්මයි තාත්තයි හරිම හොඳයි. හරි මහින්සක මිනිස්සු. හැබැයි අපි දැන් ආයි එන්න ඕනේ නේ. ආයි අපි එනවනේ. ඔව් ආයි එන්න ඕනේ. එඩින් එකක් තියෙනවා අපි ආයි එනවා. එයාවත් ඉතින් ලොග් එකක් නම් කරන්නේ නැතේ එඩින් එකට එන හින්දා. අපි ආසයි ඉතින් මේ එන්නේ. මම අර හැමදාම කියන්නේ ශ්‍රී මහබෝධියයි රෝනලිසයයි. බලමු මේ වෙඩින් එකට එනකොට පොඩි හරි වීඩියෝ කෑල්ලක් දාන්න හිතන් ඉන්නවා අර තියෙන තාත්ත කොහොම වෙයිද දන්නේ නැහැ. හැමදාම අනුරාධපුරේ රෝනලිසයයි ශ්‍රී මහබෝධිය වඳින පින අපිව වන්දවන පින චමින්දයට තමයි. හරිම හොඳයි අයගිරි. කිසි අවුලක් නැති. මමත් එයාගේ යාළුවන්ගෙන් දැක්ක හොඳම එක්කෙනෙක් තමයි. අපි යනවා කලාවට. අපි නාලාවෙන් පොඩි ඇලට් එකක් ගම මහන්සි හින්දා. මේ අද තුන්වෙනි දවසේ. අපි ඉතින් හෙට ගමේ ගෙදර යමු කියලා මේ කතාව. ඉස්සාවෙන් හවස්වල කලාව පැත්තට වෙනදලා මේ පැත්තටම කලාවට අද කියලා එන්නේ මුලින්ම කලාවට ගිය තමයි මේ යාළුවාගේ දෙට යන්නේ. මේ පාර මේ අර පොසොන් දස්සල මොකද ඉතින් කට්ටිය වෙද්දිස අපි මෙතන කියන්නේ. ආද තමයි අපි පැත්තට යන්නේ. ඉතින් ලොග් එක දෙකකට විතර දාන්න වෙන්නේ. මේ දෙවෙනි ලොග් එකට මේක අහුවෙන්නේ. හැබැයි හරියම මේ හොට් ෂොප් ඉතින්